බෲස් ලී වගේ ඇඟක් හදාගන්න මොකද කරන්න ඕනේ? මේකයි. ග්‍රෑන්ඩ් මාස්ටර් බෲස් ලී ඇඟ පෙන්වන්න ප්‍රදර්ශනය කරන්න හැදුවා නෙමෙයි. මාස්ටර් බෲස් ලීට අවශ්‍ය වුණේ ලෝකයේ ඉන්න ප්‍රබලතම නිරායුධ සටන්කරුවා වෙන්න. ඒ අරමුණින් ඒ අදිෂ්ඨානයෙන් කළ පුහුණු වීම වල ප්‍රතිඵල තමයි ওই විදිහට ඇඟ හැදීම. එතකොට සිනමාවට යොමු වීම, ඒ වගේ දේවල් ඔක්කොම අතුරුඵල. ඒ කියන්නේ මාස්ටර් බෲස් ලී මුලින්ම සටන් පුහුණුව සඳහා ගියේ නෑ මම රඟපානවා, මම මෙහෙම කට් වෙච්ච ඇඟක් හදා ගන්නවා කියලා හිතාගෙන. ඒවට ව්‍යායාම කරෙත් නෑ ඇඟේ හැඩේ හදා ගන්න කියලා. මාස්ටර් බෲස් ලී කරේ වේගවත් මත් පහරවල්, වේගවත්ම පා පහරවල්, තාක්ෂණික ශරීරයේ හැසිරවීම පුරුදු වෙන්න පටන් ගත්තා. ඒවට අදාළ අභ්‍යාස පුහුණු වුණා. ඒව අතුරුඵල විදිහට තමයි ඔය ඇඟ හැදුනේ. දැන් ඔයා ප්‍රදර්ශනය සඳහා බෲස් ලීගේ වගේ ඇඟක් හදාගන්න උත්සාහ කරනවා නම් ඒක ඒ විදිහටම සාර්ථක වෙන්නේ නැහැ. මාස්ටර් බෲස් ලීගේ අදිෂ්ඨානයෙන් ඒ අරමුණ කරා ඔයා පුහුණු වෙන්න පටන් ගත්තොත් අන්න ඒ වගේ ඇඟක් හැදේ. හැබැයි මතක තියාගන්න කවදාවත් එකම පුද්ගලයා නැවත බිහි වෙන්නේ නැහැ. ඔයාට ආවේනික ලක්ෂණත් එක්ක විශේෂිත පුද්ගලෙක් තමයි බිහි වෙන්නේ. හැබැයි ඒ අරමුණ කරා යන ගමන එකයි. ජය වේවා.